වගේ තියෙන තමන් කතා කරන දේ තමන්ගේ වීඩියෝ එක ඉදිරියෙන් පෙනෙන විදියට සිංහලෙන් අකුරු ඔටෝම ටයිප් වෙන ක්‍රමයක් ගැන. මේක අපි දැන් අද කරන්න යන්නේ Canva කියන ඇප් එක යූස් කරලා. අපි එහෙනම් දැන් යමු වීඩියෝ එකට. ඔන්න ඉතින් දැන් අපි යන්න ඕනේ Canva ඇප් එකට. දැන් මම Canva ඇප් එක ඕපන් කරගන්නවා. Canva ඇප් එක ඕපන් කරගත්තට පස්සේ එනවා YouTube video creating කියලා අයිකන් එකක්. අන්න ඒක උඩ අපි ක්ලික් කරන්න ඕනේ. මෙන්න මෙතන පල්ලෙහාට යද්දී YouTube video කියන එක ක්ලික් කරන්න ඕනේ. 1 minute later අපිට දැන් තියෙන්නේ අපිට සිංහලෙන් වචන ඕන වෙන වීඩියෝ එක මෙතනින් සිලෙක්ට් කරන්න. ඉතින් දැන් මට ඕන වීඩියෝ එක සිලෙක්ට් කරගන්නවා. ඕගොල්ලොන්ට ඕන වෙන වීඩියෝ එක මෙන්න මෙතන අප්ලෝඩ් කියන තැනට ගිහිල්ලා අප්ලෝඩ් ෆයිල් කියන එක උඩ ක්ලික් කරලා ඊට පස්සේ ඩ්‍රයිව් කියන එක ක්ලික් කරන්න ඕනේ. එතකොට අපේ ගැලරි එකේ තියෙන ඔක්කොම ෆොටෝ වීඩියෝ ටික පෙන්නනවා. මට ඕනේ දැන් මෙන්න මේ වීඩියෝ එක. ඊට පස්සේ මෙන්න මෙතන තියෙන සිලෙක්ට් බටන් එක ක්ලික් කරගන්න ඕනේ. සිලෙක්ට් බටන් එක ක්ලික් කරාට පස්සේ මෙන්න මෙතනින් අපිට ඕන වීඩියෝ එක වැටෙනවා. එතන උඩ ක්ලික් කරාට පස්සේ Canva ඇප් එකෙන් තමා අපේ මේ වීඩියෝ එක ඕපන් වෙන්නේ. මේ වීඩියෝ එක ඕපන් වුණාට පස්සේ මෙන්න මෙතන පහළට ගිහිල්ලා අපිට ඕන වීඩියෝ එකට සබ්ටයිටල් ඒවා දාගන්න පුළුවන්. ඒක දාගන්න තියෙන්නේ මෙතන පල්ලෙහා තියෙන ටෙක්ස්ට් කියන අයිකන් එකට ගිහිල්ලා. දැන් අපිට තියෙන්නේ මෙන්න මෙතන ටෙක්ස්ට් කියන එක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ අපිට මෙන්න මෙහෙම පල්ලෙහාට යන්න වෙනවා. පල්ලෙහාට ගියාම ඩයිනමික් ටෙක්ස්ට් කියලා ඔප්ෂන් එකක් තියෙනවා. එතන තියෙනවා මෙන්න මෙහෙම කැප්ෂන් කියලා එකක්. අන්න ඒක උඩ ක්ලික් කරාට පස්සේ ජෙනරේට් කැප්ෂන් කියන එක උඩ ක්ලික් කරන්න ඕනේ. ඊට පස්සේ මේ නිල් පාටින් තියෙන ඉර දිගේ මේක සම්පූර්ණ වුණාට පස්සේ අපේ සම්පූර්ණ වීඩියෝ එකටම අදාළව තියෙන අපි කතා කරන දේ එහෙම්මම සිංහල අකුරු වලින් අපිට බලා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් වගේ තියෙන තමන් කතා කරන දේ තමන්ගේ වීඩියෝ එක ඉදිරියෙන් පෙනෙන විදියට සිංහලෙන් අකුරු ඔටෝම ටයිප් වෙන ක්‍රමයක් ගැන. මේක අපි දැන් අද කරන්න යන්නේ Canva කියන ඇප් එක යූස් කරලා. අපි එහෙනම් දැන් යමු. ඔන්න ඔය විදියට තමයි මගේ වීඩියෝ එකේ ටයිටල් ටික මට ආවේ. මේක ගොඩක් අයට වෙනස් විදියට ටයිප් වෙලා එන්න පුළුවන්. ඒක ඕගොල්ලන්ට හරියන විදියට හදාගන්න. එහෙනම් අද වීඩියෝ හොඳයි නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, share කරන්න අමතක කරන්න එපා. ඉස්සරහට තව මැණික් බලන ටෝච් එකක් හදන විදිය ගැනත් මම වීඩියෝ එකක් ගේන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා. ඒක නිසා මාව දැම්ම subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. එහෙනම් ආයෙත් දවසක හොඳින් හමු වෙමු.